ආදරෙන් පිළිගන්නවා Vibes of Ceylon සුද්දට ඔයාලව. අපි ඉන්නේ කැනඩාවේ නෝවා ස්කෝෂියා ප්‍රොවින්ස් එකේ. අද අපි යන්නේ මේ ප්‍රොවින්ස් එකේ තියෙන ලස්සන තැනක් බලන්න. ඉතින් ඔයාලත් යමු එහෙනම් අපිත් එක්ක. මේ නෝවා ස්කෝෂියා ප්‍රොවින්ස් එක කැනඩාවේ නැගෙනහිර දෙසින් පිහිටලා තියෙන ලස්සන මුහුදු තීරයකින් වටවුන ප්‍රොවින්ස් එකක්. ඉතින් නෝවා ස්කෝෂියා කියන්නේ ලතින් භාෂාවෙන් නිව් ස්කොට්ලන්ඩ් කියන තේරුම. ඒ වගේම කැනඩාස් ඕෂන් ප්ලේග්‍රවුන්ඩ් කියලත් මේ ප්‍රොවින්ස් එක හඳුන්වනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රොවින්ස් එකේ තියෙන කිලෝමීටර් 13000ක් පමණ දිග මුහුදු තීරය, ෆිෂිං විලේජස්, fog covered cliffs, sunset beaches සහ UNESCO Global Geoparks. ඉතින් මේ ප්‍රොවින්ස් එක ලෝකේ ඕනෑම කෙනෙක්ගේ සිත අද ගන්න ආකර්ෂණීයයන් බොහෝමයකින් සමන්විත වුණු ප්‍රොවින්ස් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි අද මේ යන්නේ නෝවා ස්කෝෂියාවල තියෙන ෆේමස් ඇට්‍රැක්ෂන් එකක් වෙන Five Islands Provincial Park එක බලන්න. මේ Five Islands කියන්නේ නෝවා ස්කෝෂියාවේ තියෙන ෆන්ඩි බේ එකට ආසන්නව පිහිටුණු පුදුමාකාර ලස්සන ස්ථානයක්. නෝවා ස්කෝෂියාවේ අපි ඉන්න ගම තමයි ඇම්හර්ස්ට් කියන්නේ. ඉතින් මේ ඇම්හර්ස්ට් කියන අපේ ගමේ ඉඳන් Five Island Provincial Park එකට කිලෝමීටර් 70ක ඩිස්ටන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ පැයක වගේ ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඇම්හර්ස්ට් අපේ ගමේ ඉඳලා Five Island වලට යන්න තිබ්බේ කන්ට්‍රි සයිඩ් එක මැද්දෙන් යන පාරක්. ඉතින් මේ පාර හරිම ලස්සනයි. හරිම පීස්ෆුල්. මොකද මේ ඔක්කොම ෆාමින් කමියුනිටිස් ජීවත් වෙන ගම්මාන තමයි තියෙන්නේ. බලන්නකෝ ඔයාලත් මේ යන මග කොයිතරම් ලස්සනද කියලා. ඉතින් අපි මේ ගමන Five Islands වලට යනකම් මම කියන්නම් ඔයගලන්ට ඇයි මේ Five Islands මෙච්චර ස්පෙෂල් කියලා. ඉතින් කොයි කාලෙද මේ Five Islands නිර්මාණය වුණේ කියලා අපි බලමු. මීට අවුරුදු මිලියන 200කට විතර කලින් ට්‍රයසික් අග කාලයේ සහ ජුරාසික් මුල් අවධියේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සයන්ටිස්ලා කියන විදිහට මේක ගිනි කඳුවල ක්‍රියාකාරීත්වය සහ කාලයක් තිස්සේ මේ භූමියේ ඛාදනය වීමේ ප්‍රතිඵලයක් විදිහට උන ෆෝමේෂන් එකක් කියලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ ආසන්නයේ ඩයිනසෝ ෆොසිල් සමුවීමත් එක්ක මේක සෑහෙන ලොකු පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් තියෙන බවත් තවත් සමහරක් රහස් වෙරළ තීරයක් කියලත් මේ ස්ථානය හඳුන්වනවා. ඉතින් විශේෂිතම දේ තමයි පැය 6ක් ඇතුළත මුළු මුහුදම අතුරුදහන් වීම සහ නැවත පැය 6කදී මේ ටයිඩ් එකේ ක්‍රියාකාරීත්වය නිසා ජලය පිරෙමින් මුහුද මතුවීම. ඉතින් මේ ෆන්ඩි බේ එක තමයි ලෝකයේ උසම ටයිඩ් සිස්ටම් එක තියෙන තැන. හයි ටයිඩ් එකේදී වතුර උස මීටර් 16ක් විතර වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඩි 52ක් පමණ. එතකොට ලෝ ටයිඩ් එකේදී මුහුද සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. මේකට බලපාන එක හේතුවක් විදිහට gravity of the moon and sun හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ බේ එකේ හැඩය, ගැඹුර සහ පළල මේ හැම දෙයක් එක්කම කම්බයින් වෙලා මේ ටයිඩ් එක වෙනස් වෙන්න පුළුවන්. මේ ඈතින් අපිට පේන්නේ ඒ දූපත් පහ තමයි. ඉතින් ඔන්න අපි ආවා Five Island Provincial Park එකට. මේ තියෙන්නේ Five Island Provincial Park එකේ තියෙන ලයිට් හවුස් එක සහ පාකින් ස්පොට් එක. මෙතන විසිටර්ස්ලට පහසුකම් ගොඩක් තියෙනවා. ෆ්‍රී පාකින්, washrooms, picnic areas, trail maps, tide board එකක්, ඒ වගේම ලයිට් හවුස් මියුසියම් එක.
මේ අපිට පේන ලයිට් හවුස් එක 1913 දී දුවක් බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ටයිඩ් සහ රීෆ් වලින් යාත්‍රා බේරා ගැනීමේ සලකුණක් වගේම ආරක්ෂකයෙක් විදිහටත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අද වෙන විට මේ ලයිට් හවුස් එක හෙරිටේජ් මියුසියම් එකක් විසිට සෙන්ටර් එකක් විදිහට භාවිතා වෙනවා. ඉතින් එහෙනම් ඔයාලම බලන්නකො මෙතන ලස්සන. ඉතින් මේ ස්ථානයට 5 islands කියලා නම ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන දූපත් පහ හින්දා. ඒ තමයි Moose Island, Diamond Island, Long Island, Egg Island සහ Pinnacle Island කියන දූපත් පහ. ඒ වගේම ඊටමත් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මේ හා සම්බන්ධ වුණ. නෝවා ස්කෝෂියාවල මුල් ජනතාව උනේ මික්මැක් කියන ජාතිය. ඉතින් මේ මික්මැක්ලා සහ ග්ලූස්කැප් කියන යෝධයා හා සම්බන්ධ පුරාවෘත්තයක් තමයි ඒ. ගැටුම්කාරයෙකු ග්ලූස්කැප් කියන විශාල යෝධයා මේ දූපත් සාදන්නට ඇතැයි කියලා කතාවක් තියෙනවා. කතාවේ හැටියට ග්ලූස්කැප් නම් මහා යෝධයා ජයන්ට් බීවර් එක සටනකදී මහා භූමිකම්පාවක් ඇති කරලා 5 island නිර්මාණය කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ 5 Island Provincial Park එක විසිට් කරන්න හොඳම කාලය වෙන්නේ මැයි ඉඳලා ඔක්තෝබර් වෙනකන්. සම්මර් සහ ෆෝල් සීසන් වලදී ඕෂන් ෆ්ලෝ එකේ වෝක් එකක් යන්න, ෆොසිල් හන්ටින් කරන්න, සන්සෙට් ෆොටෝග්‍රැෆි වලට, ෆැමිලි පික්නික් එකක්, ලයිට් හවුස් එක බලන්න, කයකින් වලට, බර්ඩ් වොචින් සහ ලෝ ටයිඩ් වලදී බීච් ට්‍රේල් එක්ස්ප්ලෝර් කරන්න සහ ලෝකල් ක්‍රාෆ්ට් මාකට් චෙක් කරන්නත් යන්න පුළුවන්. ඉතින් ලෝ ටයිඩ් එකේ යන කෙනෙක්ට මෙතන මුහුදු පතුලේ එහෙම නැත්නම් එක්ස්පෝස් ඕෂන් ෆ්ලෝ එකේ ඇවිදින chance එක තියෙනවා. ඒ වගේම මේ ටයිඩ්ස් වෙනස් වෙනවා බලන්නත් හැකියාව තියෙනවා. කැනඩාවේ නෝවා ස්කෝෂියා විසිට් කරන්න ඉන්න කෙනෙක් නම් මේ තැන බලන්න යන්නම ඕනි ප්ලේස් වලින් එකක්. ඉතින් මෙන්න මේ ෆොටෝ එක මන් දැම්මේ උඩ ඉඳලා බලද්දී පල්ලෙහා ඉන්න කෙනෙක් කොහොමද පේන්නේ කියලා ඔයගලන්ට පෙන්වන්න. ඉතින් එහෙනම් ඔයාලත් යමු අපිත් එක්ක පල්ලෙහාට. අපි මේ යන වෙලාවේ හවස් වෙලා තිබුණ හින්දා ටයිඩ් එක චුට්ටක් වැඩි වෙමින් තමයි තිබුණේ. ඉතින් ලෝ ටයිඩ් එක වෙලාවට මෙන්න මේ තියෙන දූපත් වලට ඇවිදලා යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හැබැයි අනිවාර්යෙන්ම ඒ යන්න කලින් ටයිඩ් chart එක කොහොමද කියලා බලලා තමයි යන්න ඕන. මොකද මේ ටයිඩ් එක වැඩි වෙද්දී අපහු වතුර පිරෙන්නේ ඉතාමත් වේගෙන් කියලා තමයි සඳහන් වෙන්නේ.
ඉතින් අපි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරා. මෙන්න මේ විදිහට ගල් වැටියක් හදලා ටයිඩ් එක කොහොමද වැඩි වෙන්නේ කියලා අපි බලන් හිටියා. පේනව නේද ටික ටික වතුර ඇවිල්ලා මේ දැන් ඒක පේන්නෙම නැතුව ගිහිල්ලා. ඉතින් මේක අපි ගත්ත ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මොකද අපිට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ ගන්න තැනක් නැහැනේ. ඔන්න දැන් තරමක් උස වැටියක්. මේ වැටිය හැදුවේ කොයිතරම් උසකට වතුර එනවද කියලා බලන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ 5 islands ගමන නිමා වුණේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ 5 islands ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තව අලුත් වීඩියෝ බලන්නත් අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.